ඉතින් කොහොමද? අද දවසේ ඇවිදලා පට්ට මහන්සි. ඉතින් ගියා. ඉතින් වෙසක් සිරිය බලන්න හැමතැනම දන්සල් වැහි වැහැලා. ඉතින් අපේ රටේ මිනිස්සු කොච්චර පරාර්ථකාම හිත තියනයිද කියලා හිතන්නකෝ. දාන දෙන්න, ඒ වගේ දන්සල් දෙන්න මොන තරම්නම් කැමැත්තක් තියනවද? ගම්පල ගත්තාම තිට්ටෝ එකේදී ගම්පල නගරය කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච නගරයක්. හැබැයි දැන් ඒක නැගිටලා එනවා නගරේ, නැගිටලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරේ මෙහෙම දෙයක් දැක්කහම හරි ආසාවක් හිතෙනවා. මේ අපේ පරිසරය පේනවා. මට ඊට අමතරව පෙන්වන්න මට තේරෙන්නේ නැහැ කොහොමද කියලා. කොහොමවත් මේ පරිසරයත් එක්ක බැලුවාම හරි ලස්සන ඒවා තියෙනවා. ඉතින් යාළු දෙන්නක් ඉන්නවා බලාගෙන කතා කරමුකෝ ඒගොල්ලොත් එක්ක. ඉතින් අපි ගිහිල්ලා ඇවිදලා මහන්සියලා කාලා බීලා කාලෙකින් එකතු වෙලා ආවේ. ඔයාලට යමක් පෙන්වන්න සහ අපි ගොඩක් වෙලාවට මම දන්සල් එහෙම යනවා අඩුයි. ඒ වගේම තමයි මේ ඩබලත් යන්නෙම නැහැ. ඉතින් අද අපි එකතු වෙලා ගියා. ඔව්. ගිහිල්ලා සතුටු වෙලා ආවා. ගිය වැඩෙත් කරා. ඒ වගේම අපි දන්සල් වැන්ද. පුදුම තරම් දන්සල් ගොඩක් තියෙනවා. මොකද හිතෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ගැන මට අද ගොඩක් සතුටුයි. අපේ රට අපේ බුදුරජාණන් වහන්සේ ඉපදිලා වසර 2500කට පස්සේ වුණත් අපේ රටේ මගේ බුදුරජාණන් වහන්සේට දීපු දාණය තාමත් මිනිස්සු මෙච්චර දෙනවද කියලා හිතනවා. ගෙවල් වල මිනිස්සු උදේ ඉඳලා ළමයි අත්වලින් අල්ලගෙන ඇවිල්ලා උදේටත් දන්සල් වැඳලා දවල්ටත් දන්සල් වැඳලා රැයත් දන්සල් වැඳලා ගෙවල් වල යන්න තමයි. ඔව් දන්සල් වදිනවා විතරක් නෙවෙයි. එතෙන්දී තව එකක් මම මතක් කරන බාධා කරාත මන් දන්නේ නැහැ. දැන් බෙහෙර විහාරස්ථාන වලට යන්නේ නැද්ද මුන් දන්සල් ගැනම කතා කරන්නේ? නෑ නෑ. වඳින්න කරන්න ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා මාලිගාවෙත් අද බොහෝ දන්සල් තිබ්බා. දවස පුරාම ඔව් බත් දන්සල් දෙන හෙට දවස පුරාමත් තියෙනවා. ඉතින් ගිහිල්ලා ඒවත් භුක්ති විඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෙනෙකුල සීකඩමේ උතුම් පොහොය දවසේ ඉතින් වන්දනාමාන කරන්න ආමිස පූජා වලට ප්‍රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් මේ දේවල් කරන ගමන් ඉතින් මේ දේවල් බලන්න ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේ ජීවිතේ විඳින ගමන් ලෝකෝත්තර ජීවිතය අවබෝධ කරගන්න. මේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න. අනිත්‍ය අනාත්ම දුකයි කියන ටිකත් අවබෝධ කරගන්න සතුටින්. ඔව් එතෙන්දී මට මෙහෙම දුකයි කියනකොට හිතෙනවා දැන් ගොඩක් අය දුකම තුරුළු කරන් ඉන්න. දුක නෙවෙයි. Taman ජීවිත නැන්න අපි දුක නැති කරගන්නත් ඕනේ නේද? දැන් සිතුවිලි ජීවිතය. ඔව් සිතුවිල්ල අපි ඒවා තේරුම් අරගෙන අපිට ජීවිතයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ජීවිතේ කාටවත් කරදරයක් හිරියාටයක් නැතුව සතුටින් අපි ගත කරන්න ඕනේ. තව කෙනෙකුට වචනකින් හරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ ඔය හැම සැපතකටම වඩා වටිනවා. ඒක හැමෝටම පිළිටන්නේ නැහැ තව කෙනෙකුට උදව්වක් කරනවා කියන එක. දහසරයක් හිතෙනවා නේද? ඔව් අපිට ගොඩක් සතුටු හිතුණා දිත්තාව ඇවිල්ලා මුළු ගම්පලම යට වෙලා තිබිලා මෙච්චර දන්සල් දෙනවද මෙච්චර සතුටින් දන්සලක් හොඳම ආදර්ශයක්. ඉතින් මේ දන්සල් කවුරුත් පොර කෑවේ නැහැ. කවුරුත් එහෙම දීවේ නැහැ. අතරම ලංකාව හැදිලා දෝ කියලාත් හිතනවා මට අද. ඔව් මං හිතන්නේ මේ අපේ රටේ මිනිසුන්ගේ ඔය මේ ආගන්තුක සත්කාරවලුත් ඉහළයි කියලා ලෝකෙන් පිළි අරන් තියෙන ඒ වගේ දානමාන වලටත් මම හිතන්නේ අපේ අය දෙසරයක් හිතන්නේ නැහැ. ඔව් අපේ රටේ කෙනෙක් වතුර ටිකක් බීවත් ඒක ගෞරවයි. ඔව් ගෙදරකට ආවත් වතුර ගරලා දෙන්න, බත් වේලක් දෙන්න. අපේ අය සැහැදී පැහැදී ඉන්න Tamanට තියෙන විදියට උතුම්ම විදිහට ඒක හරි ගෞරවාන්විතව දෙන එකන්නේ. ඉතින් අපි අද ගිය දන්සල් වලත් මේ වගේ මේ හැමතැනම විවිධ වූ දන්සල් තිබ්බා. නිකන්ගේ ගම්පල මේ දැන් දිට්ටා වලින් වැඩිපුරම හානි උනේ ගම්පලට. ඒ වුණාට මේ තරම් ගොඩක් දන්සල් තියේ කියලා අපි හිතුවද නෑ නේ. ඒක තමයි ඒ අපේ මිනිසුන්ගේ නැගිටීමනේ. ඒ ධෛර්යය තියෙන. එතකොට ආයිගොල්ලෝ අපෝ නැගිටලා තියෙනවා. වැටෙන ගමන් නැගිටලා තියෙනවා. මේ මොන තරම්නම් මේ අපේ ජීවිතවලට ගන්න දේවල් තියෙනවද? සම්පූර්ණ හැම දෙයක්ම නැති වෙච්ච පිරිස අපෝ නැගිටලා අද දන්සල් රාශියක් ඊළඟට තෝරන් ඒ විතරක් නෙවෙයි තව ආගමික වැඩසටහන් බොහොමයම තියෙන භක්ති ගීතද නේද? බොහොම දෙයක්ම තියෙන. දැන් අපි දන්සල් විතරක් හයිලයිට් කරගත්තේ පොඩ්ඩක් අර ඒක දාන සීල භාවනා මිනිස්සු වැඩිපුර සදාන් කරන්න ඕන නිසා. සීල සමාධි ප්‍රඥාත් කරගෙන යන ගමනක් යනවා කියලායි මට හිතෙන්නේ. ඇත්තටම සුන්දරයි. ගම්පල නම් ඇත්තටම සුන්දර නගරයක් වුණා. අපි ගෙලියෝය දක්වා ගියා. ගෙලියෝ නගරෙත් මොකද ගෙලියෝ නගරයත් මම හිතන්නේ යට වුණානේ. කවදාකවත් නැතිව ගෙලියෝ නගරය සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච නගරයක්. ඉතින් ඒ නගරෙත් නැගිටින ගමන්
ඒ ජනතාවත් අපේ ලාංකික ජනතාව වෙනුවෙන් මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරන්න මේ බෞද්ධ කියන එක නෙවෙයි. ගොඩක් වෙලාවට අන්‍ය ආගම් වල අයත් මේ දාන සීල දෙන්න මේ ඔක්කොම වෙනුවෙන් කැප වෙලා වැඩ කරා. තමිල් කෝවිලක දන්සලක් පවත්වනවා. හින්දු කෝවිලක හින්දු කෝවිලකට අපිට යන්න ලැබුණා. ඉතින් ඇත්තටම මේ අහම්බෙන් සිද්ධ වෙච්ච සිදුවීම්. ඉතින් හැමෝටම මේ දිවා භෝජනේ සකසලා හැමෝටම දුන්නා. ජාති ભેදයකින් තොරව කිසිම ભેදයක් නැහැ. ඉතින් මේක තමයි අපි බලාපොරොත්තු මේ සහයෝගීතාවය එකමතුව සමගිය කියන දේ අපි හැමදාම බලාපොරොත්තු වෙච්ච දේ. පිරිසිදුකම කියන එකත් මෙතනදී කතා කරන්නේ. ඒ හැමදේම පරිසරය ගැන අපි කතා කරනකොට පරිසරයත් සමහරවිට මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි. ඒ වුණාට පරිසරය ගැන කියනකොට අපි දැක්ක දෙයක් තමයි දැන් ගම්පල දුම්රිය ස්ථානය ගන්න දැන් කෝච්චි යන්නේ නැහැනේ. හැබැයි අපේ ජනතාව මොනවද කරලා තියෙන්නේ? අතන බස් හෝල්ට් එකේ ඉන්න ගම කාපු බීපු වතුර බෝතලේ ප්ලාස්ටික් කෝප්පේ ටිෂු කොලේ ඔක්කොම වැටෙන් එහා පැත්තට දාලා. අනේ ඒක වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඔව්. කරලා අලුතෙන් මල් හිටවලා ලස්සන කරලා ඒ අතරේ දුම්රිය ස්ථානයේ ඒව කරනකොට අපේ ජනතාව ගිහිල්ලා අරවා පිරිසිදු කළේ. අනේ අර කොල කැල්ල එදත් අපි කිව්වනේ. අරන් යන්න ගෙදර නේද? බෑග් එකේ දාගෙන ඉන්න පුළුවන් අපිට. ඉතින් පාවිච්චි කරපු කෝප්පේ පවා ගෙදර රැගෙන ආවා. ගෙදර අරන් ආවා. ඉතින් එහෙම නැත්තම් ඒව යොදන්න තැනක් තියෙනවනම් ඒ තැන් වලට යොමු කරන්න. අර වගේ පාර අපි හිටන් ඉන්න බස් හෝල්ට් එකේ ඔක්කොම දාලා. අපි මේ කොහොමද අර හොඳ කතා කරන නගර සභාවෙන් අතු ගන්නවා කියලා ඒ මිනිසුන්ගේම පළියට මිනිස්සු දානවා. මොනවා කෑවත් දැම්මා ගියා. ඔව් ඒක හොඳ නෑ. ඉතින් අපි මිනිස්සු දැනගන්න ඕනේ අනේ අපි කනවා නම් බෑග් එකකට හරි දාගන්න ඕනේ කියලානේ. ඔව්. ඒක තමයි ටිකක් දිගට කතා කරා වගේ කියලා හිතෙනවා. අපි තව වීඩියෝ එකකින් එකතු වෙන්න. එහෙනම් සුබ දවසක්. ඔක්කොට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.